වැඩියෙන්ම ආස සුරතල් සතා පූසලු කොච්චර ආස ඇද්ද නිරංජනි හොඳටම හුලන් තමයි ACL එකෝෆ්ලෝ ෆෑන් නම් හැමෝටම හුලන් මට මතක ඇති අවුරුදු කීපයකට කලින් වගේ මම මේක වාගෙන් ඇහුවා කාලෙකින් අහන්නේ මේක වඩා තදින් දැනේවි මේ සිද්ධිය හර්ෂි ඔයාට හොඳට අහගෙන ඉන්න පුංචි පූස් පැටවු ටිකක් ඉඳලා ගෙදර අනේ මේ පූස් පැටවු නාන්නේ නෑනේ කියලා නාවලා නිරංජනී කරපු වැඩේ මම අන්තිමට එක දෙයක් කියන්න ඉතිරි කරගෙන ඇයට කතාව කියන්න කියලා කියනවා. මෙහෙමයි අයියා. හොඳ හිතින් දෙයක් කරනකොට වට පිටාවේ මේ වගේ දේවල් එනවා. හැබැයි මං සැලෙන්නේ නැහැ. හරිද? සැලෙන්නේ නැහැ කියලා නංගි ආයෙ නම් කරන්න එපා. මං ඒක තමයි අන්තිමට කියන්න ඉන්නේ. ඔයා කතාව කියන්නකෝ. අහන්නකෝ මේ මොකද්ද සැලෙන්නේ නැතුව කරන්න හදන්නේ? අනේ නෑ මෙහෙමයි අයියා. ගෙදර එතකොට මට අවුරුදු 4ක් 5ක් වගේ ඇති. දැන් අපේ ගෙදර ඉන්න පූසම පැටවු දාලා. ඉතින් පූසමලා නාවන්නේ පැටවුන් ලෙව කාලා. එහෙමනේ. ඉතින් මං බලාගෙන හිටියා මට තේරුණා තාම ක්ලීන් වෙලා මදි. ඉතින් මං පූසමට සහයෝගයක් දෙන්න තැන්ක්ස්. ඇයි? මට අලුත් ලෝකයක් පෙන්වන්නට. Golden Green Plantation මම පැටවු ටික අරන් බාල්දියක හොඳට ඔබලා හොඳට සබන් දාලා හොඳට මේවා කරලා හේදුවා. හොදලා දැන් වේලෙන්නත් ඕනනේ. එතකොට මං කරේ රෙදි කෑල්ලක් ඇඳටයි පුටුවටයි ගැට ගාලා වැලක් හදලා පුස් පැටවු ටික දාලා පින් කරලා තිබ්බා වේලෙන්න. මිරිකලා දැම්මේ. මිරිකලා. ඉතින් ඒක අය නරකක්ද ඉතින් නෑව එක නරකක්ද කියන්නේ. ඔව්. දැන් මම අර අන්තිමට ඉතිරි කරගත්ත කතාව කියන්න. දැන් මේක පුංචි ළමයි ආදර්ශයට ගන්න එපා. නෑ ආදර්ශයට ගන්න එපා නෙමෙයි ආදරයට කරන්න ඉඩ තියෙනවා. ඒක කරන්න එපා. දැන් මෙයා හිතුවේ පූසන්ට ආදරයට අවුරුදු 5යි හේදුවා බාල්දියක දාලා හරිද ඊට පස්සේ මිරිකලා වැලක් ගැට ගහලා වැනුවා. ඒ පූසෝ එදායින් පස්සේ ජීවතුන් අතර නෑ. දැන් ටික වේලාවකින් අයියා මේ කූඹියොත් ආවා. එතකොට තමයි තමයි තේරුනේ අයියා ඩස්පට් කියලා. මං කිව්වේ හර්ෂි අඬයි කියලා. නෑ අඩන්නේ. ඔව් නෑ ඒක තමයි ඒක ආදරේ හිතලා කරන්න යනවා අන්තිමට ආදරේ සතුන්ගේ වැඩි වුණාමත් ජීවිතේ ප්‍රශ්නනේ අයියා ආදරේ වැඩි වුණාමත් ප්‍රශ්නයි සතුන්ගේ ජීවිතෙත් නැති යන්න ගියා ඒ නිසා කරන්න නම් එපා.